පශ් විදිහට හැසිරෙමු part 2. හැබැයි එහෙම කියලා ඔයාලා මේ වචන එකක්වත් ප්‍රොනවුන්ස් කරන්න නම් යන්න එපා. මොකද හක්ක පනින්න පුළුවන්, දිව පැටලෙන්න පුළුවන්. ඒ නිසා මම ප්‍රොනවුන්ස් කරන්න ඕනේ නැහැ. අපි මේ වචන ටික මොනවද කියලා දැනගෙන හිටියම හොඳටම ඇති. අපි පටන් ගමු. මුලින්ම මච පුදුමයි කියලා කිව්වොත් ඔයාලා පුදුම වෙන්න යන්න එපා. ඒ මිනිස්සයා කියලා තියෙන්නේ මට පුදුමයි. හරිම සිම්පල්. ඊළඟට මම ඉන්නේ ජුවැල කියලා කිව්වොත් ඒ කියන්නේ මම ඉන්නේ ජාඇල. අල්ල හරම ලස්සනයි කියලා කිව්වොත් ටක් ගාලා වගේ අල්ල දිහා බලන්න එපා. එයායි කියලා තියෙන්නේ ඇල්ල හරිම ලස්සනයි. චුටා චුටා කියලා කිව්වොත් චුට්ටක් චුට්ටක් කියලා තමයි කියලා තියෙන්නේ. OMG මේක මාරමරහයි කියලා කිව්වොත් එයායි කියලා තියෙන්නේ දෙයනේ මේක මාරනහයි කියලා. ඊළඟට oh shit man කියලා කිව්වොත් එහෙම වතුරක පුත්තුස්සගෙන යන්න බා ඒ මනසට බෙට්ටක් පෑගුණා කියලා හිතලා. ඒ කියන්නේ මනස කියලා තියෙන හත්ති ලව්වේ මගුලයි. කියන එක තමයි එතනින් කියලා තියෙන්නේ. මේ වගේ වචන ඇත්තටම හරිම සිම්පල්. අපි ඒව දැනගන්න විතරයි කරන්න ඕනේ. ඉතින් බය වෙන්න එපා. මම ඉන්නවා. මම ඔයගලන්ට මේ ටික ඔක්කොම පොඩ පොඩ උගන්වන්න. part 3 එකේ හම්බ වෙනකන් wait කරගෙන ඉන්න. See ya. Bye.